ඔයාලා ගොඩක් කට්ටිය දන්න ඇප් එකක් තමයි මේ Pinterest ඇප් එක කියන්නේ. ඉතින් ලංකාවේ නම් ගොඩක් කට්ටිය මේ ඇප් එක පාවිච්චි කරන්නේ wallpapers හොයාගන්න. ඊට අමතරව ඔයා දැනගෙන හිටියද මේ ඇප් එක පාවිච්චි කරලා මේ Pinterest ඇප් එක පාවිච්චි කරලා ඔයාට මාක් ලේසියෙන්ම හොයන්න පුළුවන් කියලා. එහෙනම් අපි අද වීඩියෝ එකෙන් බලමු කොහොමද Pinterest එක පාවිච්චි කරලා ලේසියෙන්ම මේ වගේ ගාණක් හොයන්නේ කියලා. අපි අද කරන්න යන්නේ Pinterest එක හරහා Amazon affiliate marketing. ඉතින් මේ වචනේ අහපු ගමන් මේ වැඩේ අමාරුයි කියලා හිතලා ඔයා මේ වීඩියෝ එක බලන්න නැතුව යන්න යනවා නම් මට කියන්න තියෙන්නේ මෙතනදී ඔයාට කරන්න තියෙන්නේ ලින්ක් එකක් කොපි කරලා පේස්ට් කරන්න විතරයි. ඉතින් ජීවිතේම වෙනස් කරන දෙයක් වෙන්න පුළුවන්. ඒකින්ද මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා තීරණය කරන්න ඔයා මේ දේ කරනවද නැද්ද කියලා. ඒ වගේම ඔයා බලනවා නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලවුවොත් එමේ ඔයාට මේ වගේ ගාණක් අනිවාර්යයෙන්ම හොයන්නත් පුළුවන්. මුලින්ම ඔයා දැනගෙන ඉන්න ඕනේ මොකද්ද මේ Amazon affiliate marketing කියන්නේ කියලා. Amazon affiliate marketing කියලා කියන්නේ ඔයා එයාලගේ product එකක් විකුණලා දෙනවා. ඒ වෙනුවට එයාලා ඔයාට commission එකක් pay කරනවා. මේක තමයි සරලවම Amazon affiliate marketing කියලා කියන්නේ. affiliate marketing කරද්දී තියෙන වාසිය තමයි ඔයාට කීයක්වත් වියදම් කරන්න නෑ. ඒ වගේම කිසිම risk එකක් නෑ. ඉතින් ඔයාටත් මේ දේ කරන්න ඔයා Amazon ලගේ affiliate program එකට join වෙලා ඉන්න ඕනේ. ඔයාට මෙයාලගේ affiliate program එකට join වෙන්න පුළුවන්. ඔයා Google එකට ගිහලා search කරන්න Amazon affiliate program කියලා. ඊට පස්සේ එන පළවෙනි link එකට යන්න. ඊට පස්සේ ඔයාට පේනවා ඇති මෙතන මැද තියෙනවා sign up කියලා. එතන click කරලා ඔයා මේ Amazon affiliate program එකට sign up වෙන්න. මම දැන් මෙතනදී sign up වෙන විදිය පෙන්වන්න යන්නේ නැහැ. හේතුව තමයි මේක මාරම ලේසි දෙයක්. ඔයාට ඔයාගේ නම, address එක, phone number එක link කරගන්න තියෙන්නේ. ඒ වගේම ඔයාට setup කරගන්න එක අමාරුයි වගේ නම් ඕන තරම් videos තියෙනවා YouTube එකේ කොහොමද setup කරගන්නේ කියලා. ඒ වීඩියෝ එකක් බලලා setup කරගන්න. Amazon affiliate program එකට join වුණාට පස්සේ ඔයා Pinterest එකට ගිහිල්ලා business account එකක් create කරගන්න. හරි අපි දැන් Amazon එකේ affiliate program එකට join වුණා. ඒ වගේම Pinterest එකේ business account එකකුත් හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයා මේ Pinterest එකේම තියෙන Pinterest trends කියන තැනට යන්න. මෙතනදී ඔයාට පුළුවන් මොනවද මේ දවස්වල trending products කියලා ලේසියෙන්ම හොයාගන්න. ඔයාට මෙතනදී ඕනේ country එකක් select කරලා ඒ country එකේ මේ දවස්වල trending මොනවද කියලාත් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. ඒ වගේම ඔයාට මෙතන filter කරලා ඔයාට ඕනේ category එකෙන් මොනවද මේ දවස්වල trending තියෙන්නේ කියලාත් බලා ගන්න පුළුවන්. දැන් ඇත්තටම මේ trending product එකක් හොයාගත්තා කියලා අපිට තියෙන වාසිය මොකද්ද? මම වීඩියෝ එක පටන් ගත්තම කිව්වා Amazon එකේ දැනටමත් තියෙන දෙයක් විකුණලා දුන්නොත් තමයි ඒගොල්ලෝ අපිට commission එකක් ගෙවන්නේ කියලා. ඒ හින්දා අපි කරන්නේ Pinterest එකේ මේ දවස්වල trending products මොනවද කියලා හොයාගන්නවා. ඊට පස්සේ ඒ product එකම Amazon එකෙන් හොයාගෙන අපේ link එකක් කරා ආයෙත් අපි Pinterest එකේම promote කරනවා. එතකොට ගොඩක් අය ඒ product එක අපේ link එක හරහා ගිහිල්ලා buy කරනවා. ගොඩක් කට්ටිය ගිහිල්ලා ඒ විදිහට buy කරාට පස්සේ අපිට ඒ product එකෙන් commission එකක් හම්බ වෙනවා. මේ විදිහට අපිට ලොකු sales ගාණක් කරගන්න පුළුවන් ලේසියෙන්ම. අපි මේ දේ දැනටමත් කරන කෙනෙක්ගේ example එකක් බලලිමු. එතකොට ඔයාට හරියටම තේරෙනවා කොහොමද මේ දේ කරන්නේ කියලා. example එක බලලා ඉවරනාට පස්සේ බලමු කොහොමද මේ දේ අපි කරන්නේ කියලා. ඔයාලට පේන ඇති මම මෙතන post එකක් open කරලා තියෙනවා Pinterest එකෙන්. ඉතින් මම මේක as a example ගත්තේ. ඔයාලත් මේ විදිහටම කරන්න ඕනි කියලා දෙයක් නෑ. මම ඔයාලට මේ දේ කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්න ඕනින්ද තමයි මේ post එක ගත්තේ. ඔයාලට පේන ඇති මේ post එකේ තියෙන්නේ 18 best Amazon home products in 2024. ඊට උඩින් ඔයාලට පේන ඇති තියෙනවා link එකක්. මේ link එකට අපි ගිහලා බලමු. මේ link එකෙන් අපි direct මේ යන්නේ එයාලගේ page එකට. ඔයාලට පේනවා ඇති මේ page එකේ තියෙන්නේ 18 best Amazon home products. එයාලා අර අතනදි කිව්ව 18 best Amazon home products ටික තමයි මෙතන මේ තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේන ඇති මේ හැම product එකක් යටින්ම shop now button එකක් තියෙනවා. අපි දැන් මේ shop now button එක click කරලා බලමු. ඔයාලට පේනවා ඇති අපේ shop now button එක click කරපු ගමන් කෙලින්ම open වෙන්නේ Amazon එකේ ඒ product එක. ඒ කියන්නේ මේගොල්ලෝ මොකද්ද කරලා තියෙන්නේ? මේගොල්ලෝ මෙයාලගේ මේ page එකේ මේ shop now එකට add කරලා තියෙන්නේ මේගොල්ලෝගේ link එක. ඒ කියන්නේ අපි මේ link එක හරහා ගිහිල්ලා මේ product එක buy කරොත් එහෙම මෙයාලට commission එකක් හම්බ වෙනවා. මේ විදිහට තමයි අපි Pinterest එක හරහා Amazon affiliate marketing කරන්නේ. ඉතින් මේ දේ මාරම ලේසි ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ දේ අපි කරන්නේ කියලා. මම දැන් මේ පෙන්නපු example එකේ ඔයාට මතක ඇති අපි Pinterest එකේ තිබ්බ post එකේ link එකෙන් අපි කෙලින්ම ගියේ එයාලගේ web page එකට. ඊට පස්සේ එතනින් තමයි එයාලගේ affiliate link එක හරහා අපි Amazon එකට ගියේ. දැන් මේ වැඩේ අපි කරන්න යද්දි අපිටත් ඒ වගේ page එකක් ඕන වෙනවා. page එකක් හදාගන්න වැඩේත් අමාරු වැඩක් නෙමෙයි. ඕන කෙනෙක්ට ලේසියෙන්ම කරගන්න පුළුවන්. විනාඩියක දෙකක පොඩි වැඩක් තියෙන්නේ. page එක හදන විදිය බලන්න කලින් අපිට තව එක දෙයක් බලන්න තියෙනවා. ඒක තමයි ඔයාලට මතක ඇති මම කිව්වා Amazon එකේ අපි ඕනම product එකකට අපේ custom link එකක් කරහා කෙනෙක් ගිහින් දෙයක් buy කරොත් තමයි අපිට commission එකක් හම්බෙන්නේ කියලා. ඉතින් අපි දැන් බලමු අපි අපේම කියලා custom link එකක් කොහොමද ඕනම product එකකට Amazon එකෙන් හදාගන්නේ කියලා. මේ link එක හදන්නේ කොහොමද කියලා කතා කරලා ඉවර වුණාට පස්සේ අපි කතා කරමු කොහොමද page එකක් හදාගන්නේ කියලා. ඔයාලා Amazon එකට ගිහිල්ලා ඔයාලා කැමති
ප්‍රොඩක්ට් එකක් සිලෙක්ට් කරගෙන වම් පැත්තේ උඩ තියෙනවා site stripe කියලා. එතන එහා පැත්තේ get link කියලා තියෙන text කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් short link එකක්. මේක තමයි මගේ link එක. මේ link එක මම කොහේ හරි share කරලා මේ link එක හරහා කෙනෙක් ඇවිල්ලා මේ project එක buy කරොත් එහෙම මට commission එකක් හම්බ වෙනවා. ඉතින් ඔයාලට ඕනෙම product එක්ක ඔයාගේ link එක හදාගන්න ඔයාලට කරන්න තියෙන මේ පොඩි දේ විතරයි. මේ site stripe එකට ගියා text කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට ඕනෙම product එක්ක ඔයාගේ link එක ලේසියෙන්ම create කරගන්න පුළුවන්. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ site stripe එක කොහොමද Amazon එකේ මෙතන උඩට ගන්න කියලා. මොකද ඔයා නිකන් Amazon එකට ගිහිල්ලා බලවුවොත් එහෙම ඔයාට මේ site stripe එක මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මම වීඩියෝ එක පටන් ගත්තම කිව්වා ඔයාට affiliate marketing කරන්න ඕන නම් ඔයා Amazon affiliate program එකට join වෙලා ඉන්න ඕනේ කියලා. So ඔයා මේ program එකට join වුණාට පස්සේ ඔයාට මේ site stripe එක ඔටෝම ඔයාගේ Amazon එක උඩින් බලා ගන්න පුළුවන්. ඔයාට කිසි දෙයක් කරන්න නැහැ. ඔයා program එකට join වුණාට පස්සේ ඒක ඔටෝම මෙතෙන්ට add වෙනවා. හරි අපි දැන් custom link එක ගැන කතා කරලා ඉවරයි. මෙතනින් පස්සේ අපිට බලන්න තියෙන්නේ කොහොමද page එකක් හදාගන්නේ කියලා. අපි දැන් ඒක බලමු. මම ඔයාලට තප්පර 5ක් දෙන්නම්. තාම මේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරගන්න. හේතුව තමයි අපි ඉස්සරහටත් මේ වගේ online earn කරන්න පුළුවන් විදි ගැන වීඩියෝ සීරීස් එකක්ම ගේනවා. ඒ වගේම අපි ඉස්සරහට giveaway එකක් දෙන්න plan කරන ගමන් ඉන්නේ. ඒකින්ද අනිවාර්යෙන්ම දැම්ම subscribe කරලා තියාගන්න. ඔයා වෙබ් එකට ගිහලා search කරන්න direct.me කියලා. ඊට පස්සේ ඔයා direct.me එකේ account එකක් create කරගන්න. log වුණාට පස්සේ ඔයාට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මේ direct.me එක පාවිච්චි කරලා අපිට free අපේම කියලා profile එකක් හදා ගන්න පුළුවන්. ඔයාලට මේ මෙතන පේන්නේ අපේ profile එක. ඔයාලට කැමති විදිහකට මේක customize කරගන්න පුළුවන්. මේ profile එක තමයි අපි අපේ page එක විදිහට පාවිච්චි කරන්නේ. අපි දැන් මෙතෙන්ට add කරගන්න ඕනේ අපේ affiliate links. ඔයාට ඔයාගේ link එක add කරගන්න පුළුවන්. මෙතන මේ add new link කියලා තියෙන තැනින් මම දැන් as a example මේ project එකේ මගේ affiliate link එක copy කරගෙන ඇවිල්ලා මෙතන add new link කියන තැන paste කරගන්නවා. link එක විතරක් add කරගත්තට හරියන්නේ නැහැ. අපි මෙතෙන්ට image එකකුයි මෙතන මේ පෙන්නන link එකේ නම වෙනුවට title එකකුයි add කරගන්න ඕනේ. මෙතන මේ edit කියන එකට ගිහිල්ලා image එකක් add කරගන්න. ඒ වගේම title එකට මේ product එකේ name එකත් add කරගන්න. හරි අපි මේ වෙද්දි page එක හදාගෙන ඉවරයි. ඒ වගේම එක affiliate link එකකුත් add කරගෙන ඉවරයි. දැන් අපි බලමු මේක කොහොමද පෙන්වන්නේ කියලා. ඔයාට ඔයාගේ page එකේ link එක බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ share කියලා තියෙන තැන. ඒ link එක open කරාට පස්සේ මේ විදියට බලා ගන්න පුළුවන්. මම දැන් එක affiliate link එකක් add කරලා තියෙන හින්දා එක product එකයි පෙන්වන්නේ. ඔයාලට මේ විදියට product කීපයක් add කරගන්න පුළුවන්. දැන් මම පෙන්නපු විදියට. ඉතින් මේ project එක උඩ click කරාට පස්සේ කෙලින්ම open වෙන්නේ Amazon එකේ මේ product එක. ඒ කියන්නේ අපේ affiliate link එක තමයි මේ open වෙන්නේ. අපි Pinterest එකේ හැම වෙලේම share කරන්නේ මේ direct.me link එක. එතකොට කෙනෙක් මේ page එකට ඇවිල්ලා මෙතනින් තමයි Amazon එකට යන්නේ. කෙනෙක් Amazon එකට ගිහිල්ලා මේ දේ buy කරන හැම වෙලේම අපිට commission එකක් හම්බ වෙනවා. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඇයි අපි මේ direct.me page එකක් කරා යන්නේ කියලා. ඔයා මෙහෙම හිතන්න මම example එකකින් කියන්නම්. අපි දැන් Pinterest එකේ post එකක් දාලා ඒ post එකෙන් කෙනෙක් මේ page එකට එනවා. මේ page එකට ආවට පස්සේ මේ page එකේ project එකට අමතරව තව products තියෙනවා. මේ products අතරින් මෙයා කැමති තව දෙයක් තිබිලා මෙයා ඒ දේත් අපෙන් order කරනවා. ඒ කියන්නේ අපේ affiliate link එක හරහා ගිහිල්ලා order කරනවා. එතකොට අපිට commission දෙකක් එනවා. මොකද එයා product දෙකක් අපෙන් order කරලා තියෙන හින්දා. මේක තමයි අපි direct.me page එකක් කරහා යන්න තියෙන ප්‍රධානම හේතුව. මේ වෙද්දී අපි මේ වැඩේ කරන්න ඕනේ හැම දෙයක් ගැනම කතා කරලා ඉවරයි. එක දෙයක් ඇරෙන්න. ඒ තමයි අපි කතා කරේ නෑ Pinterest එකට දාන post එක ගැන. කොහොමද මේ post එක හදන්නේ කියලා. අපි දැන් බලමු අපි Pinterest එකට දාන post එක අපි කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඔයාට post එකක් ඉක්මනට වගේම professional විදියට හදාගන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් තමයි Canva එක පාවිච්චි කරලා අනිත් එක තමයි Kittle එක පාවිච්චි කරලා. ඉතින් මේ දෙකේම free template ඕන තරම් තියෙනවා. ඉතින් එකක් තෝරාගෙන ඔයාට කැමති විදියකට edit කරන්න විතරයි තියෙන්නේ. මේ තියෙන්නේ මම Canva එක පාවිච්චි කරලා Canva එකේ තිබ්බ free template එකෙන් හදපු post එකක්. ඔයාටත් මේ විදියට free template use කරලා professional post එකක් ලේසියෙන්ම සහ ඉක්මනට හදාගන්න පුළුවන්. හරි අපි දැන් ඉන්නේ අන්තිම step එකේ. අපි මෙතනදී බලනවා අපි හදාගත්ත post එක කොහොමද හරියට Pinterest එකේ publish කරගන්නේ කියලා. Pinterest එකට ගිහිල්ලා ඔයාගේ profile එකට ගිහිල්ලා යටම තියෙනවා create pin කියලා. එතෙන්ට යන්න. ඊට පස්සේ ඔයා මෙතනදී ඔයාගේ post එක select කරගන්න. මම දැන් Canva එකෙන් හදපු post එක select කරගන්නවා. ඊට පස්සේ title එකයි description එකයි ඔයා කැමති විදියකට add කරගන්න. මම මේ විදියට title එකයි description එකයි add කරගත්තා. ඊළඟට අපිට add කරන්න තියෙන්නේ link එක. ඉතින් ඔයා මෙතෙන්ට add කරන්න ඕනේ අර අපි හදාගත්ත direct.me link එක. මොකද එතනින් තමයි Amazon එකට කෙනෙක් යන්නේ. හැම වෙලේම මෙතෙන්ට ඔයා add කරන්න ඕනේ direct.me link එක. ඒ වගේම අන්තිමට තියෙන box එකට ඔයාට කැමති නම් tags add කරගන්න පුළුවන්. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා publish දෙන්න.
මේ වෙද්දී අපි කතා කරන්න ඕනේ හැම දෙයක් ගැනම කතා කරලා ඉවරයි. මෙතනින් පස්සේ මේ දේ කරන්න ඕනේ ඔයා. ඒ වගේම අපි අද මේ කතා කරේ ඇෆිලියේට් මාකටිං කරන්න පුළුවන් එක ක්‍රමයක් ගැන විතරයි. අද අපි කතා කරේ Pinterest එක පාවිච්චි කරලා කොහොමද මේ දේ කරන්නේ කියලා. ඔයාට YouTube එක හරහත් ඇෆිලියේට් මාකටිං ලේසියෙන්ම කරන්න පුළුවන්. ඔයා ප්‍රොඩක්ට් රිවිව් වගේ channel එකක් පටන් ගත්තා නම් එහෙම ඔයාට ඇෆිලියේට් links දාලා එතනින් earn කරන්නත් පුළුවන්. මම ඔයාලට කියනවා හැම වෙලේම YouTube channel එකක් කරන්න කියලා. මොකද ad revenue එකකින් විතරක් නෙමෙයි ඔයාලට YouTube එකෙන් earn කරන්න පුළුවන්. තව විදි ඕන තරම් තියෙනවා YouTube එක හරහා earn කරන්න පුළුවන්. ඔයාලට YouTube channel එකක් තියෙනවා කියන්නේ ලොකු plus point එකක්. ඒකින්ද ඔයාලා මූණ පෙන්නන්නේ නැතුව faceless channel එකක් හරි ගවන්න කරන්න පටන් ගන්න. මගේ ඕන තරම් videos තියෙනවා පරණ videos බලලා කරන්න. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ Telegram channel එකට join වෙන්න. අපි එතන ප්‍රශ්න ගැන කතා කරනවා. මම link එක description එකේ දාලා තියන්නම්. ඔයාට මාවත් එතනින් contact කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා තාම අපේ FB එක, Instagram එක, TikTok එක follow කරලා නැත්නම් මම link දාන්නම් description එකේ ඒ ටිකත් follow කරගන්න. එහෙනම් අපි තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. See you.